යාළුවෝ සාදරයෙන් පිළිගන්නවා පතියට YouTube channel එකට. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ PC එකත් ඔප්ටිමයිස් කරගන්නේ කියලා. ඉතින් මේක සිම්පල් වැඩක්. ඉතින් මේ වගේ ඩවුන්ලෝඩ් කරන link එක මම පල්ලා description එකේ දාලා තියන්නම්. ඉතින් ඒකෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේ වීඩියෝ එක මට ඔයාලට පැහැදිලි කරන්නත් ලේසි වෙන්නත් එක්ක මම හිතුවා ස්ටෙප් 4කට මේ වීඩියෝ කරන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි මොකද්ද මේ ටූල් එක. මේ ටූල් එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් තමයි මම මේ පළවෙනි ස්ටෙප් එකේ කරන්න යන්නේ. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරන හැටි සහ ඒක පාවිච්චි කරන හැටි දෙවෙනි ස්ටෙප් එකේ තුන්වෙනි ස්ටෙප් එකේ මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ ඉතින් හතරවෙනි ස්ටෙප් එකේ මම ඔයාලට ඇඩිෂනල් ටිප්ස් ටිකක් කියලා දෙනවා ඔයාගේ PC එක ස්මූත් කරගන්න. ඉතින් මෙන්න මේ ටූල් එකේ නම තමයි ඔප්ටිමයිසර් කියලා කියන්නේ. ඉතින් මේක all in one tool එකක්. ඒ කියන්නේ මේක PC එක ඔප්ටිමයිස් කරනවට ඇරෙන්න තවත් සුවිශේෂී සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට network ඔප්ටිමයිස් කරන්න ඒ වගේ තවත් ගොඩක් සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙනවා. ඉතින් මේ තින්නේ මේකේ ඕන. එහෙමත් නැත්නම් මේ ක්‍රියේටර්. හරි ඉතින් මේක ගැන මෙච්චර තමයි කියන්න දෙන්නේ. එහෙනම් අපි යමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්න කියලා බලන්න. හරි ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් හරි නැත්නම් comment section එකේ pin කරලා තියෙන link එකෙන් හරි ඔයලා මෙන්න මේ Google Drive link එකට එන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට normally මේක download කරගන්න. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ optimizer කියන app එක download කරගත්ත පස්සේ ඒක උඩ right click කරලා run as administrator කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් load කරලා ඒක මේ විදිහට open වෙයි. ඉතින් මේකේ ඔයාලගේ මොකුත් මේ වෙද්දි මෙහෙම ටික් වෙලා නැති වෙයි. අනික ඔයාලා මේකේ පාටක් වෙනස් වෙලා තියෙයි. අන්නේ පාට වෙනස් කරන හැටි මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මේකේ මොකුත් ඔයාලා ටික් මෙහෙම දාලා නැතුව තියෙයි. ඉතින් මම දැනටම මේ ඔප්ටිමයිසර් පාවිච්චි කරලා මම PC එක ඔප්ටිමයිස් කරලා තියෙන එක තමයි මේ විදිහට මම දාන්න දෙන්නේ. ඔයාලට පුළුවන් මගේ එක විදිහටම මම දාලා තියෙන විදිහටම මේක කොපි කරලා ඔයාලට දාගන්න. ඉතින් ඔයාලට මේකේ අවශ්‍ය මොන හරි සර්විස් එකක් තියෙනවා නම් ඔයාලට ඒක බලලා ටික් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැතිව තියෙනවා නම් ආයෙ ඒවා ටික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ජෙනරල් එකෙන් මම උඩ Windows 10 කියන එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඒකත් මගේ විදිහටම ටික් කරගන්න. ඊට පස්සේ අපි ඊළඟ ටැබ් එකට යමු. ඊළඟ ටැබ් එකේ තියෙන්නේ ඔයාගේ PC එකට Windows එකත් එක්කම install වෙන app. ඉතින් මේක අපි ගොඩක් ඒවා පාවිච්චි කරන්නේ සාමාන්‍ය PC එකට එලාම්යක් වගේ කියන මොනවත් තේරුම් ගන්න අන්න ඒ වගේ අවශ්‍ය නැති apps ඔයාලට පුළුවන් select කරලා uninstall කරගන්න. මම දැනටවත් මට ඕන නැති apps ටික ඒ විදිහට uninstall කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඊළඟ ටැබ් එකට එන්න ස්ටාර්ට් අප් ටැබ් එකට. ඉතින් මේ ස්ටාර්ට් අප් ටැබ් එකේ තියෙන්නේ ඔයාගේ PC එකත් එක්ක ස්ටාර්ට් වෙන apps. ඉතින් මේකේ ගොඩක් ඒවා සමහර ඒවා ඔයාට ඕනේ ඇති. සමහර ඒවා Windows service ඒවා ගොඩක් සමහර ඒවා වැදගත් නේ. ඉතින් ඒ වගේ ඒවා ඉතුරු කරලා ඔයාට ඕන නැති ටික මේ විදිහට ටික් කරගන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන යට තියෙන delete කියන එක දෙන්න. ඉතින් මේකේ කියන්න ඕනේ මේක ඔයාගේ PC එකෙන් කොහෙන්වත් delete වෙන්නේ නැහැ. මේක ස්ටාර්ට් අප් එකේ විතරයි delete වෙන්නේ. ඇප් එකට කිසිම හානියක් නැහැ. ඉතින් මේ ඊළඟ ටැබ් එකට ආපුවාම ඔයාලට තියෙන්නේ PC එකට සාමාන්‍යයෙන් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු වලට වාසිදායක වෙන ඇප්ස් ටිකක්. ඉතින් මේවා ඔයාලට ඕන නම් ශනික ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. one click download method එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඇප්ස් ඕන ඇප්ස් තියෙනවා නම් ඔයාලට ඒක ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ මෙතනින් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න කියලා මේ වෙලේ ඔයාලට පස්සේ අපි හිතනවා එහෙනම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් ඊළඟ එකට යමු. ඉතින් ඊළඟ එක තමයි cleaner කියලා කියන්නේ. cleaner එකෙන් වෙන්නේ ඔයාගේ PC එකේ තියෙන junk file ටික delete කරන එක. මම කලින් කිව්වා වගේ. ඉතින් ඔයාලට ඕන නැති ටික select කරලා යට තියෙන clean කියන එක ඔබන්න. ඊට පස්සේ ඊටු step ටික අපි මෙන්න මේ step 3 අපි මෙතනින් skip කරනවා. මේ තුන ඇත්තටම අපිට වැඩක් නැති හින්දා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් එතනින් මෙන්න මේකේ ඔයාලට පුළුවන් ඔයාගේ PC එකේ සම්පූර්ණ ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ රිපෝට් එකක් ගන්න. ඉතින් මෙන්න මේ අවසානයකින් ඔයාලට පුළුවන් මේකේ පාට වෙනස් කරගන්න. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට සම්පූර්ණ සර්විස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන මේක සිලෙක්ට් කරලා ඔයාගේ PC එක රීස්ටාර්ට් කරගන්න. එතකොට තමයි මේක සේව් වෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ අවසාන ස්ටෙප් එකේ. ඒ කියන්නේ ඇඩිෂනල් ටිප්ස් ටිකක් කියලා දෙන ස්ටෙප් එකේ. ඉතින් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් software ටිකක් වගේම ඔයාගේ PC එක තවත් ස්මූත් කරගන්න පුළුවන් ක්‍රම ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාලට තියෙන low end PC එක ගන්න. ඔයා rain meter
ඔයාලා දන්නේ නැති රේන් මීටර් කියන්නේ මොකක්ද කියලා අර ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න අර එක එක ඉෆෙක්ට් පාවිච්චි කරන එක අන්න ඒ වගේ එකක් පාවිච්චි කරනවා නම් ඒක අයින් කරලා දාන්න. මොකද ඒකත් බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙද්දි ලොකු FPS ඩ්‍රොප් වීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ වෙනුවට අන්න FPS ඩ්‍රොප් වීම අඩු කරගන්නවට පුළුවන් මෙම් රෙඩක්ට් එහෙම නැත්නම් ඩ්‍රයිවර් බූස්ටර් ස්මාර්ට් ගේම් බූස්ටර් වගේ සොෆ්ට්වෙයාර් ටිකක් පාවිච්චි කරලා ඔයා ගන්න ගේම් එක බූස්ට් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් සර්විසස් ඕෆ් කරලා තියාගන්න. ඉතින් ඒකෙන් පුළුවන් ඔයාගේ PC එක තවත් ස්මූත් කරගන්න. ඉතින් මම මේ ගැන දැනටමත් වීඩියෝස් 3ක්ම කරලා තියෙනවා මෙන්න මේ සොෆ්ට්වෙයාර්ස් ගැන හිම. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් බොක්ස් එකේ ඒ වගේ ලින්ක්ස් උත් ඇති. ඔයාලට channel එකට ගිහිල්ලත් ඒ වීඩියෝස් බලන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන උඩ තියෙන iCard එකෙන් ඒ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝත් හොඳයි කියලා. ඔයාලගේ ඔයාගේ PC එකත් කිසි ප්‍රශ්නයක් නැතුව කලින් වැඩි ස්මූත් රන් කරන්න පුළුවන් වුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. යාළුවන්ට බලන්න වීඩියෝ share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.